අවස්ථාවට සහභාගී වන කවිඳුරත්න මැතිතුමා ඇතුළු සියලුම මාධ්‍ය ආයතන ඉලෙක්ට්‍රොනික සමාජ මාධ්‍ය සියල්ල නියෝජනය කරන සියලුම මාධ්‍ය හිතවතුන් Edwin Vihan Dance Company එකේ ඒ සමස්ත වැඩසටහන සඳහා කලාත්මක කොටස වේදිකාවේ තියෙන ප්‍රසංගය මේ ආදී හැම දෙයක්ම මේ සංකල්ප නිර්මාණය කරන්නේ මේ අලෝක්ෂාන් Edwin Vihan Dance Company එකේ තමයි dance production එක ගොඩනගන්නේ මේ සමස්ත ව්‍යාපෘතියම නැත්නම් මේ ඉවෙන්ට් එකේ ඉවෙන්ට් පාර්ට්නර් හැටියට අපි ගෞරවනීය ආරාධනයක් කරා සිද්ධි විනායක සිනේ ආයතනයේට අපේ කෞශල්‍යා වික්‍රමසිංහ මහත්මියට මේ ශ්‍රී ලංකාවට 1950 දශකයේ ඉඳලා මේ කතක් කියන ඩාන්ස් ස්ටයිල් එක මේ ශෛලිය ශ්‍රී ලංකාවේ දුර්වලයක් ලෙස ආරම්භ වෙනවා. ඒ ආරම්භ වීමට මුල් කටයුතු කරන්නේ එතුමා. මොකද එතුමාගෙන් ඒ නැටුම් ශිල්පය උගත් කලාකාරිය තමයි අපේ රටේ සිනමාවේ ප්‍රකට ශිල්පිනියක් වෙලා හිටිය සිරිවති රසාදලි මහත්මිය. නර්තන ශිල්පිනියක්. මම හිතන්නේ එතුමිය අපිට අමතක කරන්න බෑ. අපේ සිනමා කලාව ගැන කතා කරනකොට විශේෂයෙන් මේ කාටවත් මතක ඇති ගාමිණී පොන්සේලා මහත්මයාගේ පරසත්මා චිත්‍රපටයේ ඇය ප්‍රධාන චරිතයක් නිරූපණය කරන්නේ. ඉතින් ඇය නර්තන ශිල්පිනියක්. එයා ශිල්පය ඉගෙන ගන්නේ මේ ගුරුතුමාගෙන්. එයාගෙන් පස්සේ එයාගේ ශිෂ්‍ය පරම්පරාව තමයි ලංකාවේ මේ කතක් ඩාන්සින් කියන මේ කතක් කියන මේ නර්තන ශෛලිය දිගට අරගෙන එන්නේ. ඒ වර්තමානයේ වෙනකොට බොහෝ අය ඒ ශෛලිය ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා එතුමා ඉන්දියාවට කරපු සේවය වගේම සුවිශාල සේවයක් ලංකාවට කරලා තියෙනවා. නමුත් අවාසනාවට ඉන්දියාවේ එයාව හුඟක් දන්නවා, ගරු කරනවා, සංගීත නාටක ඇකඩමි ඇවෝඩ් වගේ දේවල් ප්‍රදානය කරලා තියෙනවා. නර්තන ප්‍රසංගය පිළිබඳව ශ්‍රී ලාංකේය ජනතාව දැනුවත් කිරීම. Edwin Vihan Dance Company එකේ ඒ සමස්ත වැඩසටහන සඳහා කලාත්මක කොටස වේදිකාවේ තියෙන ප්‍රසංගය මේ ආදී හැම දෙයක්ම මේ සංකල්ප නිර්මාණය කරන්නේ මේ අලෝක්ෂාන් Edwin Vihan Dance Company එකේ තමයි dance production එක ගොඩනගන්නේ මේ සමස්ත ව්‍යාපෘතියම නැත්නම් මේ ඉවෙන්ට් එකේ ඉවෙන්ට් පාර්ට්නර් හැටියට අපි ගෞරවනීය ආරාධනයක් කරා සිද්ධි විනායක සිනේ